හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ තවත් ස්ටඩි බ්ලොග් එකකින්. මේ මම අපේ ස්කෝලේ අපිට දුන්න PTS ප්‍රොජෙක්ට් එකක් කරන්න විදිහ ගැන තමයි මම මේ බ්ලොග් එක කරන්නේ. ඉතින් මුලින්ම මට ඕන දේවල් මං ගත්තා. ඊට පස්සේ PTS ටෙක්ස්ට් බුක් එකත් ගත්තා. ඊට පස්සෙන් පොත් මේසේ අස් කරගත්තා. මොකද ඒක ගොඩක් අවුල් වෙලා තිබ්බේ. තව දෙයක් කාලා වැඩක් කරන්න යනකොට වතුර බෝතලයක් ළඟින් තියාගන්න. ඒක ඔයාලට ගොඩක් පහසු වෙයි. ඉතින් මම ඊට පස්සේ පොතට දාන්න ඕන පටුන කටුවට හදාගත්තා. මේක අපිට කෘෂි ව්‍යවසායකත්වය වෙත යොමු කියලා දුන්න, ඒ කියන්නේ පොතක් හදන්න දුන්නා. ඒක පිළිබඳව කරුණු හොයලා. ඉතින් ඒ පොත තමයි අපේ මේ වාරේ PTS වලට හදන්න දුන්නේ. ඉතින් ඒකේ පටුන අපිම හදාගන්න ඕනේ. ඉතින් මම මුලින්ම කටුවට පටුනක් හදාගත්තා. ඒක තමයි මම දැන් මේ ලියන්නේ. ඔයාලත් පොතක් හදනවා නම් මුලින්ම ඒ පොතට අදාළ කරුණු හොයලා, ඒ කියන්නේ ඒවා හොඳට අධ්‍යයනය කරලා ඊට පස්සේ පොත හදන්න ඕන විදිහ කටුවට පටුනක් විදිහට හදාගන්න. ඊට පස්සේ ඒ අදාළ අපි කියවපු කරුණු ටික ඒ පටුනට අදාළ වෙන විදිහට කොටස් වලට බෙදා ගන්න. එතකොට ඔයාලට ලේසි ඒ වගේ දෙයක් හදන්න. ඉතින් ඊට පස්සේ මම කලින් ලියපු ඒ පොත පිළිබඳ හැඳින්වීම ආපහු කියවගත්තා. මොකද මටත් එතකොට ඒකෙන් අදහසක් ගන්න පුළුවන් නිසා. ඉතින් අදට මෙයානවා. හැමෝටම සුබ දවසක්.